ඉරාන නෞකාවක් මේ වන විට පානදුර මුහුදු සීමාවේ අතරමන් වෙති බව වාර්තා වේ. එම ඉරාන නෞකාවේ ළමුන් 300කට ආසන්න පිරිසක් සිටින බවත් ඔවුනට ආහාර හා පානීය ජලය ලබා ගැනීමට පැය 24ක කාලයකට ලංකාවේ වරායක් වෙත ළඟාවීමට අවසර දෙන ලෙස කොළඹ ඉරාන තානාපති කාර්යාලයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවත් මෙතෙක් ඊට අනුමැතිය නොලැබුණු බව පැවසේ. ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අභාවය පිළිබඳ ශෝකය පළ කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද 5 වෙනිදා උදෑසන ඉරාන තානාපති කාර්යාලය වෙත ගිය අවස්ථාවේදී එහි නිලධාරීන් මේ පිළිබඳව හුව දෙනුවත් කර ඇත. ඉරාන නාවික හමුදාවට අයත් යාත්‍රාවක් ගාල්ලවරායේ සිට නාවික සැතපුම් 40ක් පමණ දුරින් ඊයේ 4 වෙනිදා අනතුරට ලක් වූ අතර එක්සත් ජනපද ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් ඊයේ ප්‍රකාශ කළේ ඉන්දියන් සාගරයේදී ඉරාන යුද නැවක් ටෝපීඩුවකින් ගිල්වා දෙමු බව ද ලීඩර් වෙබ් අඩවිය පළ කර ඇත.